දැන් සද්දේ හොඳයි. හොඳට ආයිබෝන් කියනවා. හරි සතුටෙන් ඉන්නේ. හරිම ලස්සනයි. hina වෙලා ආසාවෙන් ඉන්නේ. නේද? පුටුවේ හරියට ඉඳගන්න. පුටුවේ හරියට ඉඳගන්න එහාට මෙහාට වැනෙන්න බෑ. හොඳට කෙලින් ඉඳගෙන ඉන්න ඕනේ. ලස්සට මේ පැත්ත බලලා. එමන් ඉන්නේ. නේද? කවුරුත් ගහන්න බලින්නේ නෑ නේද? නෑ නේද? නෑනේ. ඔව්. දැන් අපි ඊයේ ඉගෙන ගත්තා නේද මේ ත්‍රිකෝණය, සමචතුරස්‍රය, ඍජුකෝණාශ්‍රය, රවුම, කියන්නේ වෘත්තය. ඒ ටික මතකයි නේද? මතකයිද? මතකයිද? ඒක මෙතනින් මම දානවා මේ පින්තූරේ මට ඒකේ නම කියන්න. හරිද? ඔන්න පෙන්නනවා. නම කියන්න. මම මේ අනිකේ නම කියන්න. අම්මේ අපේ අම්මේ සේවියාවන්ගේ ඉඳගියා. ටීචර් වහිනවා නේද ටීචර්? ඔව්නේ. මේ මොකක්ද? හරිම හොඳයි. ත්‍රිකෝණයක්. දැන් ඊගාට බලමු. මේ මොකක්ද? ත්‍රිකෝණාශ්‍රය. ඍජුකෝණාශ්‍රය. මට මතක නැති වෙගෙන යනවා පොඩ්ඩක් මතක් කරන්න අනේ. ඊගාට මොකද්ද බලමු. මේ මොකද්ද? කොටුවක්ද සමචතුරස්‍රයක්ද මොකද්ද? මට මතක නැහැ. ඈ? වෘත්තය. වෘත්තය. අන්න හරි මට එකපාරට අමතක වෙනවනේ මේ අද උදේ ඉඳලා. ඒකත් හරි වෘත්තය මේක. හරි හරි. සුවරකට බෙහෙත් ගන්න. ඊගාට මොකද්ද බලන්න? මේ මොකද්ද? මේ මොකද්ද? කොම්පිටුවක්ද? මොකක්ද අනේ? මට මොකුත් මතක නෑ. ඊගාට බලමු. මේ මොකද්ද? වෘත්තය වගේ මොකද්ද? 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 සමචතුරස්‍රය. අන්න හරි. මට එකපාරට වැරදෙනවා පොඩ්ඩක් මතක් කරන්න. දැන් හරි. හරි. දැන් බලමු අපි ඊගාවට. දැන් මම කපාගෙන ඉන්න කිව්වා නේද අම්මලාට කපන්න කියලා ඇති. ත්‍රිකෝණ, සමචතුරස්‍ර, ඍජුකෝණාශ්‍ර, වාර්නිස් කොළ වලින් වෘත්ත මම ඒ ඇතුලේ ලියලා තිබුණා රතු පාට, නිල් පාට, කහ පාට කිය ලියලා තිබුණා. ඒ ටික මේසෙ උඩට ගන්න. ගම් එක ගන්න. චිත්‍රපත හරි A4 කොලයක් හරි ගන්න ළඟට. දැන් මම කියනවා ඔයාලට ඔය දැන් තියනවා ත්‍රිකෝණ තියනවා උතන දැන් හැමෝම ත්‍රිකෝණ කියන්නේ මොකක්ද කියලා අඳුරනවා. වෘත්තය කිව්වම ඒකත් දන්නවා රවුම කියලා. ඍජුකෝණාශ්‍රය කියන්නේ දිග කොටුව කියලාත් දන්නවා. සමචතුරාශ්‍රය කියන්නේ පැති හතරම සමාන පොඩි කොටුවක් කියලා දන්නවා. රවුම් භාගය ගැනත් දන්නවා. දැන් මට කරලා පෙන්නන්න ඔය තියෙන හැඩතල වලින් ඔය ත්‍රිකෝණ සමචතුරස්‍ර හැම එකකින්ම මොනවා හරි නිර්මාණ අලවලා පෙන්නන්න ඕනේ දැන්. චිත්‍ර පොතේ තනියෙන් ඉස්සෙල්ලා ගෙයක් අලවන්න වහලෙට ත්‍රිකෝණයක් දාලා බිත්තියට ඍජුකෝණාශ්‍රයක් අලවලා ගෙයක් අලවන්න පුළුවන්. ඊට පස්සේ වාහනයක් අලවන්න පුළුවන්. ඉස්සෙල්ලා අලවන්න ගෙයක් තනියෙන් හිතලා කරන්න බලන්න. මම කියලා දෙන්නේ නැහැ. තනියෙන් තමයි කල්පනා කරලා ඒක අලවන්න ඕනේ. මට අලවපු ඉස්සෙල්ලා මේක පෙන්නන්න. හැබැයි ගොඩක් අලවන්න දෙනවා. බබෙක් අලවන්න කියනවා, වාහනයක් අලවන්න කියනවා, කුඩයක් අලවන්න කියනවා. මං කියන එක කරන්න. දැන් ගෙයක් අලවන්න බලන්න. තනියෙන් හිතලා. අනේ මම කොහේ? ගෙයක් අලවන්න බලන්න. ගෙයක් මේකෙන් වහලෙට මොකද්ද දාන්නේ? බිත්තියට මොකද්ද දාන්නේ කියලා තනියෙන් හිතන්න ඕනේ.
කියලා දෙන්න එපා. බලවල මට පෙන්වන්න ඕනේ මොත බබා වගේ. තනියෙන් අලවන්නේ අනිත් ඒවාත් අලවන්න ඉඩ තියාගන්න. අලවනවද? බලමු කවුද මට පෙන්වන්නේ කියලා. ඉස්සෙල්ලා මට අලවලා පෙන්වන්න ඕනේ. කෝ බලන්න කවුද ඇලෙව්වේ? කෝ බලන්න කෝ ඔය අලවලා තියන්නේ ගෙය. චා නියමයිනේ. ඔන්න මගේ ගේත් පේනවද බලන්න? නැද්ද? හරිද? කෝ පෙන්වන්න බලන්න එක සැරේ මෙහාට. සොනාක්සි ලස්සනයි. දැහැමි ලස්සනයි. කිනුසි ලස්සනයි. කෝ විහිණි බලන්න. විහිණි. නියමයිනේ. අන්න ගෙයක් ඇලෙව්වා. හරිම ලස්සනයි. නේද? ගෙදරට කියන්නේ හවුස් කියලා. මොකද්ද? හවුස්. හවුස් එකක් තනියෙන් ඇලෙව්වා. වහලට තියෙන ත්‍රිකෝණයක්. පිටියට තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක් නේද? වහලට තියෙන්නේ මොකද්ද? වෘත්තයක්ද බලන්න. වහලට වෘත්තයක්ද තියෙන්නේ බලන්න. මට මතක නැතුව ගියා එකපාරට. කෝණයක්. පිටියට මොකද්ද තියෙන්නේ? පිටියට මොකද්ද? පිටියට මොකද්ද? සමචතුරාර්යයක්ද? හිටියා. දැන් හරි. දැන් මට වාහනයක් අලවලා පෙන්නන්න. වාහනයක් අලවන්න. වාහනයක් අලවන්න රෝද දෙකයි තියෙන්න ඕනේ. වාහනේට රෝද දෙකක් තියෙන රෝද දෙකක් පේන එකක් අලවන්න. අනිත් රෝද දෙක අනිත් පැත්තට කියලා හිතන්නකෝ. තනියෙන් අලවන්න, තනියෙන් හිතලා ගන්න. අන්න හරි. සොනස්සි කෝ වාහනේ රෝද දෙක පේන්නේ නැහැ. තව ටිකක් ලං කරන්න. හරි. හරියට හරි. දැහැමිගෙත් ලස්සනයි. මිහිරිගෙත් හරි වාහනේ. හරිම ලස්සනයි. බලන්න මගේ වාහනේ හොඳද කියලා. දැක්කද? මගේ වාහනේ මොන පාටද? රෝද මොන පාටද? රතු පාට. වාහනේ මොන පාටද? නිල් පාට. නිල් පාට. හරි. දැන් කුඩයක් බලන්න බලන්න කුඩයක්. කුඩයක්. උතර තියෙනවා හොයාගෙන කුඩයක් ගලවන්න බලන්න.
හරි කුඩේ. මිහිනි ලස්සනයි. ටිනුසිගෙත් ලස්සනයි. මං හිතුවේ නෑ ඔයාලා ඔහොම කරයි කියලා මටවත් බෑ එහෙම. හරිම ලස්සනයි. කො බලන්න දැහැමි. ආනේ හරිම ලස්සනයි කුඩේ. හරිම ලස්සනයි. කො බලන්න සොනක්ෂි මිහිනි. කුඩේ දැන් හරිනේ. හරිම ලස්සනයි මේ සොනක්ෂි. හැබැයි කුඩේට උඩ කෑල්ලට ත්‍රිකෝණයක් දැම්ම නම් තමයි හරි. නේද? හරිම ලස්සනයි ඔයාගේ කුඩේ. කුඩේට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ? අම්බ්‍රෙල්ලා. මොකද්ද කුඩේට කියන්නේ? අම්බ්‍රෙල්ලා. අම්බ්‍රෙල්ලා කියන්නේ කුඩේ. ඉස්සෙල්ලා වාහනයක් කියලා සොනක්ෂි. විහිනිත් ලස්සනයි. හරිම ලස්සන අම්බ්‍රෙල්ලා එකක්. ඉස්සෙල්ලා වාහනය එලෙව්වා. වාහනයට කියන්නේ වෙහිකල්. වාහනයට මොකද්ද කියන්නේ? වෙහිකල්. දැන් ඔන්න අම්මලා පොඩ්ඩක් පෙන්නන්න. මම දැන් එවපු වැඩ කරන්න කියලා එවපු කොලේ තියනවානේ බබෙක් වගේ හැඩතල වලින් ඇඳලා තියනවානේ. එයාලට ඒක චුට්ටක් පෙන්නන්න උදව් වෙන්න. දැන් බබෙක් කලවන්න ඕනේ. මූණට ඔළුවට වෘතයක් දාලා, පපුව හරියට ත්‍රිකෝණයක් දාලා. දැන් බබෙක් කලවන්න ඕනේ තනියෙන්. පොඩ්ඩක් ඒක පෙන්නන්න නැත්තම් අමාරුයිනේ. දැන් බබාලු බබාගේ ඔළුව මොකද්ද? බබාගේ ඉනේ උඩ මොකද්ද දාන්නේ? බඩ හරියට මොකද්ද දාන්නේ? කකුල් දෙකට අපි දාන්නේ ඍජු කෝණාශ්‍රයක්. අත් දෙකට දාන්නේ මොනවද කියලා හිත හිතා හලවන්න. කෝණාශ්‍රය. කකුල් දෙකට දාන්නේ කකුල් දෙකට ඍජු කෝණාශ්‍රය. එහෙම හිතන්න පුරුදු වෙන්න. ඔළුවට වෘතය. එහෙම තනියෙන් හිත හිතා හලවන්න. නිකන් ඔය හලවන්න එපා. කෝණාශ්‍රය. විහාර උත්තර එනවද? ඔතන වට මදි කියන එක තේරුම්ද? ඔතන දැන් කකුල් ගලවනවා. ඉද තියන්නේ ඉදට තේහල කනිත් අත කොහෙන් බලවන්න ඕනේ. මගේ බබා පේනවද? මගේ බබා පේනවද? දෙක. පේනවද? පේන්නේ නැද්ද? මගේ බබා පේනවද? සොනක්ෂි? බලන්න මිහිනි ඇලෙව්වද? මිහිනි ලස්සන බබෙක් කලවලානේ ලස්සනයි. බලන්න මොන්ටිසෝරිය ළඟ ඉඳලා මම ඔයාලා වඩා ගන්නවා. අනේ බලන්න දැහැමිගේ බබා තව පාටක්. අනේ යාගේ කකුල තව පාටක්. හරි ලස්සන. අනේ ටිනුසිගේ බබා තවත් ලස්සනයි. එක එක විදිය බබාලා. මට ආස හිතෙනවා. අනේ හරිම ලස්සනයි. බලන්න හරි ලස්සනයි. තව කොළ කපපුවා ඉතුරු වෙලා තියෙනවද ඔයාලා ගාව ත්‍රිකෝණ එහෙම තව වැඩිපුර තියෙනවද?
තියෙනවද ඔක්කොගේම නැද්ද? තියෙනවද නැද්ද? ඉවරයිද? කමන්නේ. දැන් ඊට පස්සේ මේක ඉවරුණාට පස්සේ තනියෙන් අම්මලාට කියලා ඔය වගේ හැඩතල ටික කපාගෙන තනියම නිර්මාණ කරලා අලවලා මට WhatsApp එකට ෆොටෝ ටික එවන්න. හරි ලස්සනයි සොනක්සි. හරිම ලස්සන බබෙක්. එයා උස බබෙක්. ගොඩක් උසයි යාගේ බබා. ටීචර්ට දාන්න එළුවා. හරි ලස්සනයි. විහිනිකෝ විහිනිගේ බබත් ලස්සනයි. දැන් ඔක්කොගේම එකපාර පෙන්නන්න. එක සැරේ පෙන්නන්න. හරිම ලස්සනයි. very beautiful. හොඳ බබාලා ටිකක් ඉන්නේ. හරිම ලස්සනයි. හරි. දැන් මට අලව්කෝ ඒවා පින්තූර වල නම් ටික කියන්න මොනවද ඇලෙව්වේ? ඉස්සෙල්ලා මොකක්ද ඇලෙව්වේ? ඊගාවට ඊළඟට මොකක්ද? තව මොකක්ද? බබෙක් කැලෙව්වා. උඩයක් කැලෙව්වා. බබෙක් කැලෙව්වා. හරි නේද? දැන් ඒක පැත්තකින් තියන්න. ඒක තියලා චිත්‍ර පොතේ පිටුවක් හරි A4 පොතක් හරි ගන්න. අරගෙන මෙන්න මේව උඩ අතට තියාගන්න. මේව පැත්තට තියන්න නැතුව මෙහෙම කෙලින් තියාගන්න. තියාගෙන මේ එක පැත්තකින් මං කියන ඒවා පල්ලට අදින්න මේ පැත්තෙනුත් පෙළියක් අදින්න දෙනවා. මේ පැත්තේ උඩ ඉඳන් පල්ලට අදින්න. මේ පැත්තෙනුත් පල්ලට අදින්න දෙනවා. හරිනේ? දැන් ඒක ගන්න පොලයක් උඩ පැත්තට මෙහෙම උඩ අතට තියාගන්න. උස පැත්තට තියාගන්න. වම් අත පැත්තේ උඩින්ම අදින්න. ඉතලාම වෘත්තයක්. තනියෙන් ඇඳගන්නේ දැන් අම්මලා අදින්නේ නැහැ. පොඩි වෘත්තයක් අදින්න පොඩි එකක්. වෘත්තයක්. දැන් දන්නවනේ අදින්න. වෘත්තය කියන්නේ රවුම. ඇඳද? ඊගාවට ඊට ඒ වෘත්තයට යටින් අදින්න සමචතුරස්‍රයක්. පොඩි කොටුවක්. පැති හතරම සමාන සමචතුරස්‍රයක්. ඒකට යටින් අදින්න සමචතුරස්‍රයක්. හරිද? හරිද? ඒකට යටින් අදින්න ඍජුකෝණාශ්‍රයක්. ඍජුකෝණාශ්‍රයක් කියන්නේ දිග කොටුවක්. ඒ මොකක්ද වෙන්නේ? ඍජුකෝණාශ්‍රයක්. දැන් තනියෙන් අදින්නත් දන්නවා, අලවන්න දන්නවා. ඒකට යටින් අදින්න ත්‍රිකෝණයක්. ඒකට යටින් ත්‍රිකෝණයක් අදින්න. හරිද? හරි. ඒකට යටින් රවුම් භාගයක් අදින්න බෝම් පිට්ටුවක් වගේ. රවුම් භාගයක්. හරිද? හරිද? හරි. දැන් දකුණු අත පැත්තේ උඩින්ම කොලේ අනිත් පැත්තේ දකුණු අත පැත්තේ උඩින්ම ත්‍රිකෝණයක් අදින්න. දැන් පල්ලට පේරියක් එතනක් යනවා. අම්මලා පොඩ්ඩක් ඇකිල්ල තියලා පෙන්නන්න. දකුණු අත පැත්තේ උඩින්ම ත්‍රිකෝණයක්. අමාරු ඇඳලා දෙන්න. අදින්න අමාරු බබාලට ඇඳලා දෙන්න. මෙහෙම හරිද? අමාරුනොත් ඇඳලා දෙන්න. ත්‍රිකෝණයට යටින් රවුම් භාගයක් අදින්න. ත්‍රිකෝණයට යටින් රවුම් භාගයක්.
රවුම් භාගයක්. රවුම් භාගයක් අඳින්න. ත්‍රිකෝණයට යටින් රවුම් භාගය ඇන්දද? දැහැමි ඇන්දද? රවුම් භාගයට යටින් සමචතුරස්‍රයක් අඳින්න. රවුම් භාගයට යටින් සමචතුරස්‍රයක් අඳින්න. පැති හතරම සමානයි. දිග කොටුවක් නෙවෙයි කොට කොටුවක්. දිග නෑ ඒක. සමචතුරස්‍රයට යටින් ඍජු කෝණාශ්‍රයක් අඳින්න. අමාරු බබාලට ඇදලා දෙන්න. සමචතුරස්‍රයට යටින් ඍජු කෝණාශ්‍රයක් අඳින්න. මිහිනිට අමාරු නම් ඇදලා දෙන්න. හැමිටයි මිහිනිටයි. දැන් යා කරන්න. ඊට පස්සේ ඍජු කෝණාශ්‍රයට යටින් වෘත්තයක් අඳින්න. කෝණාශ්‍රයට යටින් වෘත්තයක්. දැන් ඉවරද? ඉවරයි අත උස්සන්න බලන්න. ඉවරද? දැන් අනිත් වම් අත පැත්තේ ඇඳපු බේඩියේ ඒවා දකුණු අත පැත්තේ බේඩියෙන් බලාගෙන සමාන රූප පැන්තලෙන් යා කරන්න. ත්‍රිකෝණයට ත්‍රිකෝණ යා කරන්න. වෘත්තයට වෘත්තය යා කරන්න. ඍජු කෝණාශ්‍රයට ඍජු කෝණාශ්‍රය යා කරන්න. ඒ විදියට යා කරන්න බලන්න තනි. හරිද බලමු. සමාන එකට අඩ ඔයාලා තනියෙන්ම තමයි දැන් ඔය කරන්න බලන්න කොච්චර හොඳද කියලා. දැන් ඉස්කෝලේ ගියාම එහෙම ඔයාලට මොනවත් බැරි දෙයක් නෑ. ඕන දෙයක් පුළුවන් වෙනවා හැම පැත්තම. හැම දෙයක්ම පුළුවන් දැන් හැටතල අඳුරනවා. නේද? ඔය බලන්න. පැන්සල් ඉරින්ද පේන්නේ ටිකක් ලං කරලා පෙන්නන්න. යා කරලා පේනවා. ඉක්මනට දැන් මං කියන පාටවල වලින් ඒ හැඩතල ටික පාට ගන්න ලස්සනයි දැහැමි පේනවා. හරි. හරි මිනිනි පේනවා. හරි මිනිනි මං කියන පාටවල වලින් පාට කරන්න. සමචතුරස්‍ර ගාන්න රෙඩ් කලර්. ඒ පැත්තෙම තියෙන සමචතුරස්‍ර රෙඩ් කලර් ගන්න. සමචතුරස්‍ර දෙකම ගාන්න රෙඩ් කලර් රතු පාට. සමචතුරස්‍ර දෙකම රතු පාට රෙඩ් කලර්. එකක් ගන්න. සමචතුරස්‍රය. සමචතුරස්‍ර දෙකම රෙඩ් කලර්. හරිද? වෘත්ත දෙකම ගාන්න නිල් පාට blue color. වෘත්ත දෙකම නිල් පාටයි blue color. වෘත්ත දෙකම නිල් පාටයි blue color. වෘත්තයේ කිව්වේ රවුමට. මේකෙන් ගාන්නකො ඉතින් දැන් වෙලා අනිත් අඩේ කරා. වෘත්ත දෙකම නිල් පාටයි. ඍජු කෝණාශ්‍ර දෙකම කහ පාට. ඍජු කෝණාශ්‍ර දෙකම කහ පාට. yellow color. ඍජු කෝණාශ්‍ර දෙකම කහ පාට. yellow color. ඍජු කෝණාශ්‍ර දෙකම කහ පාට. yellow color. කොහොමද මේක? ඍජු කෝණාශ්‍ර දෙකම yellow color. කහ පාට ගන්න.
පොඩ්ඩක්වත් නැද්ද? ඔයාගේ කහ චුට්ටක්වත් නැත්නම් දෙකම ගාන්න රෝස පාට ඔයා විතරක්. අනිත් අය නෙමෙයි. ඔයා දෙකම රෝස පාට ගන්න. මේ ඍතුකෝණාස්ත්‍ර දෙකම රෝස පාට ගන්න. සොනාක්ෂිට විතරයි කිව්වේ ඒක. ත්‍රිකෝණ දෙකම කොළ පාට. green color. ත්‍රිකෝණ දෙකම කොළ පාට. green color. ත්‍රිකෝණ දෙකම කොළ පාට green color. කොළ පාටට කියන්නේ green color. රවුම් භාග දෙකම තැඹිලි පාට. orange color. රවුම් භාග දෙකම තැඹිලි පාට. orange color. තැඹිලි පාටට කියන්නේ මොකද්ද? orange color. orange color. පාට කරලා ඉවර නම් යා කරපු එක පැන්සලෙන් යා කරපු එක දිගේ රතු පාට කෑල්ල අරගෙන යා කරන්න. එතකොට මට හොඳට පේනවා මෙහාට අල්ලපුවාම. පැන්සලෙන් යා කරපු ඉර දිගේ රතු පාටින් යා කරන්න. එතකොට මට පේනවා. හරිද? අන්න සොනාක්සි හරි. සොනාක්සි ඔයා ඉරි ටික ඇත්තද රතු පාටින්? හරිම ලස්සනයි සොනාක්සි. හරි පිළිවෙලට කරලා තියෙනවා. හරිම ලස්සනයි. නියමයි. මොන්ටිසෝරියේදී වගේම හොඳට කරලා. හරි ලස්සනයි. දැහැමි. ඔයා තාම ආවෙත් නෑ මොන්ටිසෝරි මගේ කර දැන් ලබන අවුරුද්දේ එන්නේ. ඒත් හරිම ලස්සනයි. ආසයි දෙනවා. හරිම ලස්සනයි. ලස්සනයි. හොඳට කරලා තියෙනවා. දැන් දෙන්නෙක් දිනවා. කවුද බලමු අනිත් බබා? දෙන්නෙක් දිනලා ඉන්නේ. විහිණිගේ ලොකු අම්මා නැද්ද අද විහිණිගේ? නෑ ටීචර්. මඩට ගියා. බලන්න තව කවුද ඉවර? දැන් ඔයාලා ගෙදරදී අම්මලා තාත්තලාට ත්‍රිකෝණේ මේක සමචතුරස්‍රය මේක වෘත්තය කියලා දෙන්න. දැන් හරියට ටීචර්ලා වගේ ඔයාලා හරියට පුළුවන්. මිහිනිගෙත් හරිම ලස්සනයි මිහිනි. හරි ලස්සනයි. මිහිනිගෙත් කො මිහිනි? මිහිනි පේන්නේ මිහිනි හරියට තව ටික ලක් කරන්න. මිහිනි ඔයාගේ පින්තූර ටික පේනවා. යා කරපු එක පේන්නේ නැහැ. යා කරපු එක පෙන්නන්න. ඒකත් පාට කරා. හරි. මිහිනි හරි ලස්සනයි. හරිම ලස්සනයි මිහිනි. දැන් හරි. හරි. මෙන්න මේ දැන් හැමෝම ත්‍රිකෝණය වෘත්තය ඒ හැඩතල ඔක්කොම දන්නවනේ. දැන් ඒක පැත්තකින් තියන්න. ඒක තියන්න පැත්තකින්. දැන් ගන්න 6 ඉලක්කම. 6 ඇඳලා තියන්න කිව්වේ මහතට. ඒක ගන්න. මට ඒක පෙන්නන්න මේ පැත්තට බලන්න. 6 පෙන්නන්න බලන්න. පේන් ටීචර්. සෝනාක්ෂිගේ හරි. මොකක්ද ඉලක්කම? මිහිනි. එක පාරක් 6 ඉලක්කම.
දැන් 6 ඉලක්කම නිල් පාටින් පාට කරන්න. blue color. නිල් පාටින් පාට කරන්න. blue color. මේක ගන්න. කියන්නේ නැති වෙන්න සුදු පේන්නේ නැති වෙන්න ලස්සනට ගන්න. අය ඉලක්කම ලස්සනට පාට කරන්න. පාට කරනවාට කියන්නේ කලර් කරනවා. මොකද්ද? කලර් කරනවා. පාට කරන්න කලර් කරන්න. පාට කරලා ඉවර වුණ ගමන් මට 6 පෙන්නන්න. හා ටීචර්. හරි ආසාවෙන් වැඩ නේද? මූණේ හිනාවල් පිරීලා. හරි උනන්දුවෙන් වැඩ. අයියලා අක්කලගවත් මූණේ ඔච්චර උනන්දුවක් නැහැනේ වැඩ කරනකොට. කොච්චර හොඳ බබාලා ටිකක්ද මට ඉන්නේ. බලන්නකෝ. දාග කරන්නේ නැහැ, හෙල වෙන්නේ නැහැ, නැගිටලා දුවන්න හදන්නේ නැහැ, කෑ ගහන්නේ නැහැ, මොකවත් නැහැ. දැහැමි අනිත් පැත්තට හරවන්න 6 අනිත් පැත්තට හරවන්න. හරි. දැහැමි ලස්සනට පාට කරලා. හොඳ පැටියක්. හරිම ලස්සනයි. අන්න හරි සොනක්සිත් ලොකු 6ක් මේ උනාට හොඳට පාට කරලා හරිම ලස්සනයි. හොඳ බබා. හරි ලස්සනයි. මිහිනිගෙත් ලස්සනයි. හරිම ලස්සනයි මිහිනි. හරි ලස්සනයි. විහිනිගෙත් ලස්සනයි. ලොකු 6ක්. ඒකත් ලස්සනට ගාලා. දැන් 6 ඉලක්කම වටේට ලස්සනට සමනැල්ලු 6ක් අඳින්න. ලස්සනට සමනැල්ලු 6ක් ඉගිලෙනවා 6 ඉලක්කම වටේට. 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා ගණන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම දෙවලෙන් ගණන් කරන්න ඉගෙනුවා. 1 2 3 4 5 6 කියලා එහෙම නැත්නම් දෙවලෙන් ගණන් කර අඳින්නත් පුළුවන්. කැමති විදියකට ගණන් කර අඳින්න. ලස්සන පාට සමනැල්ලු 6ක් අඳින්න. සමනලයට කියන්නේ බටර්ෆ්ලයි. මොකද්ද? බටර්ෆ්ලයි. සමනලයට මොකද්ද කියන්නේ? බටර්ෆ්ලයි. කවුද බලමු දිනන්නේ? දැන් මං අප්පුඩියක් ගහනවා දිනන බබාට. ඉස්සෙල්ලාම කරලා පාට කරලා පෙන්නන බබාට අප්පුඩි දෙකක් ගහනවා. කවුද බලමු දිනන්නේ? yellow color. පාට සම්බන්ධ ගන්න අදින්න. ඊට සිරිපාද යනවා වගේ සම්බන්ධ පෙරියක් 6 ඉලක්කම වටේට අඳින්න. බටර්ෆ්ලයි සමනැල්ලු. අනිත් තට්ට කොහෙන්ද දාන්නේ? විහිණිත් ලස්සන සොනක්ස් එහෙම මොන්ටිසෝරිදී ලස්සන සමනැල්ලු ඇඳලා තිනවා මට මතකයි. මම බිම අඳින්න දෙනව නැති තරම් බිමත් ලස්සනට සමනැල්ලු ගොඩාක් ඇඳලා යාලා දවසක්. මම බලාගෙන හිටියා. හරි ලස්සනයි. මිහිණි ඇඳලා ඉවරද? අම්මෝ මිහිණි බලන්න ගණන් කරලා 6 දෙනෙක් ඉන්නවද කියලා? 6 දෙනෙක් ඉන්නවද? අයයි දැන් පාට කරන්න මිහිණි. කලර් කරන්න. කලර් කරන්න. කලර් කරන්න. සමනල් ටික කලර් කරන්න. මං කලර් කරන් බලන්නම්. දැහැමිගේ ලස්සනයි.
හරිද? කවුද බලමු ඉස්සෙල්ලාම මට ඉස්සෙල්ලා පෙන්නුවේ කවුද ඉවර වෙලා දැහැමිද? කො බලන්න සෝනක්ෂි ඉවරයි වගේ. දැහැමිත් හරිම ලස්සනයි. very beautiful. හොඳ බබාලා. බලන්න මීනි ඔයාගේ ඔළුවේ මලක් තියනවා නේද බෑන්ඩ් එකේ සමනලයා බලාගෙන මලට යයි. අයියෙන් අල්ලගෙන ගන්න. මලේ වහයි ගිහිල්ලා. ඔව් බලා ගන්න පොට්ටක්. මලට ගියොත් එහෙම සමනලයා කොලේ අයියෙන් අල්ලගෙන ගන්න නැත්තම් ඉගිල්ලා යයි. ගණන් කර කරන්නේ එක්ක සිංහලෙන් ගණන් කරන්න නැත්තම් දෙමළෙන් ගණන් කරන්න. ගණන් කර තමයි අඳින්නේ සමනල්ලු. හරිද? අනේ විහිණි හරි ලස්සනයි. සමනල්ලු ටික හරිම ලස්සනයි විහිණි. හරියටම 6 දෙනෙක් ඉන්නවා. හරි ලස්සනයි. හරිම ලස්සනයි විහිණි. හොඳ පැටියක්. ලස්සනයි. ගොඩාක් ලස්සනයි. ඊයද විහිණි ඔය ඉලක්කම 1 6 ඉලක්කම 6 ඉලක්කම තිරුසි හරිද? හරිද ටිනුසි? දැන් හැමෝම එක සැරේ පෙන්නන්න. දැන් වෙලාව ඉවරයි. ඔන්න දැන් හැමෝම පෙන්නන්න මට. අන්න සොනක්සි හරි, දැහැමි හරි. ඕ බලන්න මිහිරි පෙන්නන්න. මිහිරිත් හරි ලස්සනයි. ලස්සන කහ පාට බටර්ෆ්ලයි. ලස්සනයි. ටිනුසි පෙන්නන්න. ටිනුසි හරිම ලස්සනයි. දැන් 6 ඉලක්කමත් අපි පැත්තකින් තියමු. මේක තියන්න. හරිම ලස්සනයි. දැන් K අකුර ගන්න. K අකුර. K අකුර අරගෙන රතු පාටින් පාට කරන්න. ලස්සනට රතු පාටින් පාට කරන්න. රතු පාටින් පාට කරන්න. මොකක්ද අකුර? K රතු පාටින් පාට කරන්න. red color. අම්මෝ ලස්සන. මිහිරි ඉක්මනට වැඩ කරනවානේ. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. මොකද්ද මිහිරි අකුර? K අකුර K. අන්න දැහැමිත් ලස්සනට පාට කරලා. හරිම ලස්සනයි දැහැමි.
හරිම ලස්සනයි. හරිද? හරි. ඔන්න මම පින්තූර ටිකක් පෙන්නනවා හොඳට බලාගන්න. හොඳ බබාලා වගේ මගේ පින්තූර බලන්න. එනවාද සොනක්සි ලස්සනයි. කේ අකුර හරිම ලස්සනයි සොනක්සි. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. දැන් පිටුර පේනවද? මෙන්න කේ අකුර තියෙනවා පේනවද? මගේ කේ අකුර කහ පාට. පේනවද? කහ පාටයි. දැන් කේ අකුරෙන් අපි වචන බලමු මොනවද කියලා. කේ අකුරෙන් පටන් ගන්න වචන මෙන්න තියෙනවා සරුංගලයක්. සරුංගලය බලන්න පොඩ්ඩක්. සරුංගලයට කියන්නේ කයිට්. මොකද්ද? කයිට්. කයිට් කියන්නේ සරුංගලය. කේ අකුරෙන් තමයි වචනේ පටන් ගන්නෙ. කයිට්. සරුංගල දැකලා තියෙනව නේද? මෙන්න තව එකක් තියෙනවා කේ අකුරෙන් කෙටල්. කෙටල් කියන්නේ කේතලේ. කෙටල් කියන්නේ මොකද්ද? කේතලය. මේ ඉන්නවා චූටි මේ මං ආදරේ කරන චූටි පැටියා ඉන්නවා. කිටන්. කිටන් කියන්නේ සූස් පැටියට කිටන්. කිටන් කියලා කියන්නේ. සූස් පැටියා. මේන් තියෙනවා ඔයාලා දන්න දෙයක්. මේ හැම ගෙදරකම මේක තියෙනවා. යතුර. යතුරට කියන්නේ කී කියලා. කී කියලා කියන්නේ. දැන් මම කියනවා මේක දිහා හොඳට බලන්න. තරුංගලේ අඳින්න ඔතනින්. තනියෙන් තරුංගලේ අඳින්න. තරුංගලේ අඳින්න. පුළුවන්ද? තරුංගලේ අඳින්න පුළුවන්ද? ලස්සන තරුංගලයක් අඳින්න බලන්න. කයිට්. කේ අකුරෙන් එන්නේ වචනේ කයිට්. තරුංගලේ. ඒක පාඩම් කරගන්න. කේ අකුර මතක තියාගෙන කේ අකුරෙන් කයිට් එනවා. කෙටල් එක එනවා. කී එක එනවා. ඒ ටික මතක තියාගන්න. පාඩම් කරගන්න ඕනේ වචන ටික. තරුංගලේ අඳින්න මම බලාගෙන හිටියේ මං කියපු එකක්වත් ඔයාලා බෑ කිව්වේ නෑනේ. මට දුක හිතෙනවා. එකක්වත් මට බෑ කිව්වේ නෑනේ. තරුංගලේ අඳින්න ඊට තරුංගලේ අඳිනවා. තව මොකක් හරි කිව්වම ඒක අඳිනවා. හරිම ලස්සනයි. හොඳ බබාලා ටිකක් ඉන්නේ. පුළුවන් විදියට තරුංගලේ මතක තියාගෙන අඳින්න. ඔය බලන්න දැහැමි. දැහැමි හරියට පේන්නේ නෑනේ මට. හරියට අල්ලන්න. අනේ ලස්සන කහ පාට සරුංගලයක් හරිම ලස්සනයි. හරි ලස්සනයි ඒක. කහ පාටයි. විහිදිගේ සරුංගලේ අහසේ යනවා වගේ පේනවා මට. හරිම ලස්සනයි. දෙපැත්තෙන් රැල් එල්ලලා කුරුල්ලෙක් කිකිනවා වගේ හරිම ලස්සනයි. සරුංගලයට කියන්නේ කයිට් කියලා. හරි ලස්සනයි. කේ අකුරත් එක්ක සරුංගලේ ලස්සනට තියෙනවා. හරි ලස්සනයි. හරි ලස්සනයි. කො බලන්න මිහිනි. මිහිනිගේ හරි ලස්සනයි සරුංගලේ. හරිම ලස්සනයි. දැන් සරුංගලේ පාට කරන්න. පාට කරලා අම්මලා හරි කමන්නේ කේතලයක් ඇඳලා දෙන්න. එයාලට අමාරුයි අඳින්න. කේතලයක් අඳින්න කෙටල් කියලා මතක තියාගන්න. ඒ අකුරෙන් කෙටල්. කෙටල්.
kettle. kettle කියන්නේ කේතලේ. පාට ගන්නත් කෝ රෝස අම්මලා ඇතලා දෙන්න අමාරුයි යාලට කේතලයක් අඳින්න. ඒකේ වචනේ මතක තියාගන්නයි ඕනේ කේ අකුරෙන්. පස්සේ ගෙදරදී අකුලක් අලව ගන්න කී එකක් පස්සේ අලව ගන්න මේක ඉවර වුණාම වැඩි අතක් කරන්නේ කී එකක් අඳින්න තමයි. ලස්සනයි දැහැමි. හරිම ලස්සනයි. දැන් කයිට් ගැන දන්නවා. කයිට් කියන්නේ සරුංගලේ. කෙටල් කියන්නේ කේතලේ. මේ වචන පටන් ගන්නේ අකුර කේ අකුර. බලන්න සොනාක්ෂි. ලස්සනයි. හරිම ලස්සනයි. very beautiful. සොනාක්ෂිගේ තව කවුද ඉන්නේ? කිට්න් ඇන්දද ඔයා? පූස් පැටිය ඇන්දද? සොනාක්ෂි පූස් පැටියක් ඇන්දද? ඔයා පූස් පැටියක් ඇන්දලා නේද? ලස්සනයි. හරිම ලස්සනයි. මම වෙලාවට ඉස්සෙල්ලා අඳින්න කිව්වේ නැත්තේ පස්සේ සම්පූර්ණ කරගන්න. තිමුසි හරිම ලස්සනයි. very beautiful. පස්සේ අනිත් පින්තූර සම්පූර්ණ කරන්න. හරිද? මං අද පුංචි වැඩක් කියනවා පොඩ්ඩක් ඒකත් අහගන්න. දැන් වැඩේ ඉවරද? තාම කේතලේ වැඩද? කේතලේ තියෙන වතුර උණු කරනවද තව? ඈ? අනේ ලස්සනයි මිහිනි ඔයාගේ කේතලේ. ඔයා දැන්නේ අම්මද? මිහිනි කවුද කේතලේ යන්නේ? මිහිනිගේ මයික් එක ඔෆ් වෙලා. මිහිනිගේ මයික් එක ඔෆ් වෙලා. දැහැමි හරිම ලස්සනයි. හරිම ලස්සනයි. මිහිනි ලස්සන කේතලයක්. මං හිතුවේ වතුර උණු කරනවා කියලා මෙච්චර වෙලා. හරි ලස්සනයි. කේතලේ කියන්නේ කෙටල්. මොකද්ද කියන්නේ? මොකද්ද කේතලේට කෙටල්. කෙටල්. කෙටල් කියන්නේ කේතලේ. කයිට් කියන්නේ සරුංගලේ. කයිට් කියන්නේ සරුංගලේ. හරිද? හරි. දැන් හරි. දැන් මම තව දෙයක් කියනවා පොඩ්ඩක් අත් දෙක වැඳ ගන්න චුට්ටක් මං කියන දේ අහන්න මගේ දිහා බලාගෙන මේසේ දිහා බලන්න එපා දැන් අත් දෙක වැඳගෙන මං දිහා බලන්න හොඳ බබාලා වගේ මෙහෙම අත් දෙක වැඳ ගන්න දැන් මං දිහා බලාගෙන ඉන්න මං කියනවා හෙට උදේ නැගිටලා දැන් හෙටයි අනිද්දායි මොන්ටිසෝරිය කරන්නේ නෑනේ දැන් මම WhatsApp එකට එවන වැඩ කරන්නත් පුළුවන් ඒ දවස්වල දැන් දුන්න මේ අත උගන්නපුවා පාඩම් කරගන්නත් පුළුවන් මං තව වැඩක් කියනවා හෙට උදේ නැගිට්ටාම මොකක් හරි පුංචි පැලයක් හිටවන්න පටන් ගන්න ඕනේ උදේ. කාලා දත් මැදලා මූණ හොදලා එහෙම මිරිස් පැලයක් හරි මල් පැලයක් හරි තනියෙන් වටේට ගල් කැට තියලා බිම ලස්සනට හාරලා පෝර චුට්ටක් දාලා පැලේ හිටවලා වතුර ටිකක් දාලා පැලේට ආදරෙන් කතා කරන්න. ඔයා චූටි පැලයක් නේද? ඔයා හරි හොඳයි. ඔයා ලොකු වෙලා මට කෑම දෙනවනේ. මං ඔයාට කොච්චර ආදරෙයිද? මං හැමදාම ඔයාට වතුර දානවා, පෝර දානවා, ආදරෙන් කතා කරනවා. ඒ හින්දා ඔයා හොඳ ලස්සනට ලොකු වෙන්න ඕනේ ඉක්මනට. හොඳට මට මල් පිපෙන්න ඕනේ ඔයා ගහේ ලස්සනට. ඉදි හැදෙන්න ඕනේ. මං ඔයාට ගොඩාක් ආදරෙන් මං හැමදාම ඔයාව බලන්න එනවා කියලා ගහට කතා කරන්න ඕනේ. පුළුවන්ද? පුළුවන්ද කරන්න? ඒක කරන්න හැමදාම උදේට ගිහිල්ලා යාළුවෙක් බලන්න යනවා වගේ දුවගෙන ගිහින් ගහට වතුර ටිකක් දාලා ගහ ඉඹලා පුළුවන් නම් මල් පැලයක් ඉඹිනවා වගේ ගහ ඉඹින්න ඒ පැලේ. ඉඹලා අත ගාලා ලස්සනට හැදෙන්න කියන්නේ. එතකොට හරි ලස්සනට එයා හැදෙනවා.
එයා හරි ආසයි ආදරෙන් කතා කරනවට. අපි හැමෝම ගස් හරි ආසයි අපි ආදරය කරනවට. අපි ආදරෙන් කතා කරනවට. හරියට ගස් අපේ අම්මලා තාත්තලා වගේ. අපිට හෙවණ දෙනවා, අපිට කන්න බොන්න දෙනවා, අපිට බෙහෙත් ಜಾති දෙනවා, පූජා කරන්න මල් දෙනවා, අපිට හුස්ම ගන්න ඔක්සිජන් දෙනවා. අපෝ අපේ අම්මා තාත්තා වගේමයි. හරි ආදරෙයි අපිට. නේද? ආදරේ නේද? ඒ හින්දා හෙට උදේම කාලා මූණ හොදලා හොඳට පැලයක් මොකක් හරි මල් පැලයක් හරි කමන්නේ තනියෙන් හිටව ගන්න ඕනේ. පුළුවන්ද? පුළුවන්ද? දැන් ගල් කැට 10 ගන්න ළඟට ගල් කැට ටික දැන් මම එක කෙනාට දෙවලෙන් ගණන් කරන්න කියනවා. මන් නෙමෙයි ගණන් කරන්නේ. දැන් ඉස්සෙල්ලාම ගණන් කරන්නේ සොනක්සි. ඔන්ඩු කියලා පටන් අරන් එකක් දාන්න ගල් කැටයක් ඉරන්ඩු කියලා තව එකක් දාන්න. අනිත් අය කතා කරන්න එපා. කියන්න. ඔව්. හරි. නාන්ගු. හරි සොනක්සි හරි. හරි දැන් කියන්න. දැන් ගණන් කරන්න විහිණි. විහිණි මයික් එක ඔන් කරන්න. විහිණි ගණන් කරන්න දෙමළෙන් 10ට. විහිණි. විහිණි. විහිණි පේන්නේ නෑනේ. විහිණි. පස්තු හරි මට ඇහුණා සිග්නල් නැති වුණාට ඔයා හරියට ගණන් කරා. දැන් මිහිනිට පුළුවන්ද? මිහිනි බබාට පුළුවන්ද? පුළුවන් නම් කියන්න 5ට හරි කමන්නේ. ඔයා 10ටම ඕනේ නැහැ මිහිනි. තා පොඩිනේ. මිහිනිට ඇහෙනවද මං? මිහිනිට පුළුවන්ද? අමුණ්ඩු හරි. ඉරන්ඩු හරි. ඕහොණ්ඩු හරි. නාංගු හරි. අලින්දු හරි. ආරු හරි. ඒලු හරි. එට්ටු හරි. උඩුකු හරි. පත්තු හරිම හොඳයි. හොඳටම හොඳයි. කොහොම හොඳයි. දැන් දැහැමිට පුළුවන්ද? පුළුවන් නම් පුළුවන් කියන්න 5ට හරි කමන්නේ. ඔයාත් මුටි බබෙක්නේ. ගණන් කරන්න. ඔව්. දැහැමිත් හරි. හරි හොඳයි. ටිනුසි ගණන් කරනවද? හොඳ පැටියා වගේ කියන්න ටිනුසි. ටිනුසි. ටිනුසි ගණන් කරනවද? බැයිද? නෑ ටිනුසි. මම ඔයාලට ගොඩක් ආදරේනේ. හොඳ බබා වගේ ගණන් කරන්න. මට ටිනුසි ඔයා මොන්ටිසෝරියේදී ගණන් කරන්නේ. මාත් එක්ක කතා කරානේ. දැන් මොන්ටිසෝරිය කියලා හිතා ගන්න. ඔයා මොන්ටිසෝරිය කතා කරනවා කිව්වනේ. ඔය කතා කරන්න බලන්න හොඳ බබා වගේ. කියන්නේ නෑනේ. නේද? හරි කමන්නේ. දැන් ඔයාලා දැන් ගෙදර ගියාට පස්සේ අර ත්‍රිකෝණ සමචතුරස්‍ර වෘත්ත වලින් අම්මලට කියලා ආයෙත් කොළ පාට පාටින් කපාගෙන තව එක එක සත්තු ඔයාලා කැමති ඕනෑම නිර්මාණයක් අලවන්න ඕනේ. එක එක ඒවා අලවලා මට WhatsApp එකට ෆොටෝ එවන්න ඕනේ. දැන් අද කරපුවා නෙවෙයි. අද කරපු නැති තනියෙන් හදන නිර්මාණ අලවලා එවන්න ඕනේ. ගමනලියක් අලවන්න පුළුවන්. වෙන තව වාහනයක් අලවන්න පුළුවන්. නේද? ගහක් අලවන්න පුළුවන්. ඕන දෙයක් කරන්න. කැමති ඕනම දෙයක් තනියෙන් හිතලා අලවලා මට එවන්න. හරිද? ඊට පස්සේ ඇහෙනවද? ඇහෙනවද? අහගෙන ඉන්නේ. එහෙනම් මම දැන් ඉස්සෙල්ලා එකක් කිව්වා පොඩ්ඩක් මතකද බලන්න හෙට උදේ නැගිට ගම මොකද්ද කරන්න කිව්වේ මම? මොකද්ද කරන්න කිව්වේ? පැලයක් හදන්න. පැලයක් හදලා
වල මොකද්ද කරන්න කිව්වේ ආදරෙන් කතා කරනවා තව අත ගන්නවා ඉමිනවා වතුර දානවා ඕර දානවා ඈ හරි තව එකක් මම කියනවා එනසුරාදා ඉරිදයි දවස් දෙකක් තියෙනවා අම්මලට කියලා අහගන්න හොඳට එනසුරාදා ඉරිදයි දවස් දෙකක් තියෙනවා අම්මලට කියලා හොඳට මැටි ටිකක් අනාගෙන මැටි වලින් ඔයාලා හදන්න පුළුවන් ඕනම නිර්මාණයක් හදන්න සත්තු හදන්න පුළුවන් පළතුරු හදන්න පුළුවන් ඕන දෙයක් හදලා මට WhatsApp එකට ෆොටෝ එවන්න ඕනේ මේ දවස් දෙකේ. මැටි වලින් හදපු නිර්මාණ මට ෆොටෝ කරලා එවන්න. හරිද? හොඳට මැටි ඇඟිලි වලින් හොඳට ගොඩක් වෙලා අනන්න ඇඟිලි වලින්. අනලා කැමති ඕනම දෙයක් හදලා සත්තු හදලා කුරුල්ලෝ හදලා බෝනික්කෝ හදලා ඕන දෙයක් දොඩම් ගෙඩි හදන්න පුළුවන්. මල් හදන්න පුළුවන්, කොණ්ඩ කැවුම් හදන්න පුළුවන්. ඕන දෙයක් හදලා මට WhatsApp එකට ෆොටෝ දාලා එවන්න ඕනේ. හැමෝම මේක කරන්න. දැන් පැලයක් හදන්න තියෙනවා. මැටි වලින් සත්තු හදන්න තියෙනවා. ඒ ටික කරන්න. මයික් ඔන් කරගන්න. මයික් ඔන් කරගන්නකෝ. හරි මයික් ඔන් කරන්න. මයික් ඔන් කරන්න. දැන් අත් දෙක ඔඩෙක්ෙන් තියාගෙන ඇස් වහගන්න බලන්න හොඳ බබාලා වගේ. ඇස් වහගන්න. භාවනා කරනවා වගේ ඇස් දෙක වහගන්න. මම කියන එක කියන්න. මම දරුවෙක් වේවා. හොඳ දරුවෙක් වේවා. සියලු දෙනට සෙත් වේවා. සැමටම ආදරය කරන හොඳ දරුවෙක් වේවා. ඒක ගෙදරදී හැමදාම කියන්න ඇස් වහගෙන මල් පූජා කරලා ඒක කරන්න භාවනා කරන්න හොඳ බබාලා වගේ හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. හරි හැමෝටම බුදු සරණයි. Bye children. Thank you, teacher. Bye. Goodbye.